වතුර පාර සැර පේනව නේද? ඉතින් වේවල්ලත්ත කියන්නේ දියැලි පාරාදීසයක්. වේවල් අණුවක් අල්ලගෙන තමයි ගඟ හරහට යන්න තියෙන්නේ. අපේ ලිස්ට් එකේ තියෙන 6 වෙනි දියැල්ල. ලස්සනම දියැල්ල. ඔන්න අද මීදුවෙන් වැහුණ වැස්ස දවසක්. අපි යනවාද දියැලි එකක් දෙකක් නෙමෙයි දියැලි පාරාදීසයක් බලන්න. යන් අපිත් එක්ක. මේ පැත්තෙන් තියෙනවා පළවෙනි දියැල්ල. ඉස්සරෝයි අපිට බලන්න තියෙන ලේසිම දියැල්ල. වතුර පාර සැර පේනව නේද? පට්ට සැර යන්න පුළුවන්ද? ඉතින් වේවල්ලත්ත කියන්නේ දියැලි පාරාදීසයක්. ඔන්න අපේ පළවෙනි දියැල්ලට අපි ආවා. ඔන්නේ දියැල්ල බල්ල ඉවරයි. අපි යනවා පාරාදීසේ ඊළඟ දියැල්ලට. ගාන මෙතෙන්ට දෙන view එක. දියැලි ලිස්ට් එකේ අපි දාගත්ත දෙවන දියැල්ල. මෙතනින් තමයි යන්න තියෙන්නේ. ටිකක් දුර යන්න ඕනි. මෙන්න මෙතනින් යන්න ඕනි. වතුර පාර සැරයි. මේ තමයි වේවල්ලත්තේ තියෙන බේරුවත්ත දියැල්ල. වතුර පාර සැර වැඩි. අතනේ ලොකු වලක් තියෙනවා. අපි try කරනවා මේ පැත්තෙන් පාරක් හොයාගන්න. අපේ දෙවන දියැල්ල. ඉතින් S2 එකට පේන view එක ඔන්න බලන්න. මේ ලංකාව බස්. දියැල්ල කොච්චර ලස්සන වුණත් අපිට දැන් යන්න වෙනවා ඊළඟ දියැල්ලට. දියැලි බලන්න ලේසි නෑ, පොඩි කට්ටක් කන්න ඕනි. දියැලි පාරාදීසයක් හොයාගෙන ආපු ගමනේ අපේ තුන්වෙනි දියැල්ල. ඉන්න බලන්න view එක. රත්නපුර පාරේ යනකොට තමයි මේ අපි තුන්වෙනි දියැල්ල බැලුවා. ඊට පස්සේ අපි දැන් යනවා තව දියැල්ලක් හොයාගෙන. යන්න කලින් මෙන්න මේ කඩින් තේ එකක් බීවා. දැන් තමයි දියැල්ල. අපි දැන් යනවා මෙන්න මේ පැත්තට. ලිස්ට් එකේ ඊළඟ දියැල්ල ගාවට ආවා. ඒක නම් තියෙන පාරයි නෙමයි. ඔන්න බලන්න. හතරවෙනි දියැල්ල වල පොඩි දුරක් ඉස්සරහට එනකොට අපිට හම් වෙනවා තව දියැල්ලක්. මේක තමයි අපි අද ආපු පස්වෙනි දියැල්ල. දියැලි පාරාදීසයක් හොයාගෙන ආපු ගමනේ ලස්සනම දියැල්ල. ඒක තමයි සුන්දර අලුපොළ දියැල්ල. වතුර පාර මාරම සැරයි. පහළට යන් ඉතින් මෙන්න මේ පඩිපෙළ බැහැගෙන පහළට ගියාම අපිට ඇල්ල ගාවට යන්න පුළුවන්. ඔන්න අපි ඇල්ල ළඟට ආවා. මේ තමයි අපේ ලිස්ට් එකේ තියෙන 6 වෙනි දියැල්ල. ලස්සනම දියැල්ල. අලුපොළ ඇල්ලට සමු දීලා අපි යනවා දියැලි පාරාදීසයක් හොයාගෙන යන ගමනේ අපේ ලිස්ට් එකේ ඊළඟ දියැල්ල බලන්න. පාරනල් ඉස්සනවා. ලිස්ට්ුවත් ඉතින් ගෙලින්ම ඇල්ලේ තමයි. අපේ ලිස්ට් එකේ ඊළඟ දියැල්ලට යන ගමන් ඉන්නේ. මේක පහළට නම් ඉතින් හරිම පරිස්සමෙන් යන්න ඕනේ. මෙන්න මේවල අණුවක් අල්ලගෙන තමයි ගඟ හරහට යන්න තියෙන්නේ. ඔයාලට පේනවනේ මෙතනින් පහළට ලොකු දියැල්ලක් තියෙන්නේ. මේ තමයි අපේ ලිස්ට් එකේ 7 වෙනි දියැල්ල.
මෙන්න මෙතනින් තමයි යන්න තියෙන්නේ. දියාලි බලලා ඉවරයි. අපි දැන් යනවා ගෙදර.